වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා 20 වන සියවසේ මෙරට ඇති වූ බෞද්ධ පුනරුදයට මුල් වූ බෞද්ධ නායකයෙකි. 1886 ජූලි 9 වෙනි දින මහනුවර මහහුණුපිටිය ග්‍රාමයේ උපත ලැබීය. එඩ්වඩ් සිල්වා යන නමින් හැඳින්වෙන මෙම දරුවා මහහුණුපිටියේ විසූ වලිසිංහ හෙන්රික් ද සිල්වා දම්පතීන්ගේ පුත්‍රයෙකි. කුඩා එඩ්වඩ් තුළ තිබූ සුවිශේෂ ලක්ෂණයක් විය. එනම් ගමේ සහ යාබද ගම්වල විහාරස්ථානවල සිදු වූ විවිධාකාර පින්කම්වලට මහත් උනන්දුවකින් සහභාගී වීමයි. ගමේ පන්සලේ වැඩවිසූ ධම්මරතන හිමි මේ දරුවා කෙරෙහි ඉතා යහපත් බලපෑමක් ඇති කළේය. එඩ්වඩ් කොළඹ වෙස්ලි විද්‍යාලයේ උගත්තේය. ඔහු එහිදී ඉංග්‍රීසි හා වෙනත් ශිල්ප ශාස්ත්‍ර උනන්දුවෙන් හදාරන්නට වූයේ දෙමාපියන්ගේ අපේක්ෂාව අනුව නීති විද්‍යාලයට ඇතුල්වීම සඳහාය. එහෙත් අනගාരിക ධර්මපාලතුමාගේ නායකත්වයෙන් එවකට දියත් වී තිබූ බෞද්ධාගම නගා සිටුවීමේ ව්‍යාපාරයට හිත ගිය එඩ්වඩ් නීතිඥයෙකු වීමේ අදහස අත්හැර යටකී ව්‍යාපාරයට එක්විය. තම නම වලිසිංහ හරිශ්චන්ද්‍ර යනුවෙන් වෙනස් කරගත්තේය. මත්පැන් පානය කිරීම, ගව මස් කෑම, දුම්පානය හා අවිචාරී ලෙස බටහිර සිරිත් විරිත් කරපින්නා ගැනීම ආදියට එරෙහි බෞද්ධ ව්‍යාපාරයට උරදුන් මෙතුමා රටපුරා සංචාරය කරමින් බෞද්ධයන් පිබිදවීමෙහි යෙදුණේය. තමන් දේශනා කළ ධර්මානුකූල ප්‍රතිපත්ති අන් හැමටම පෙර තමන්ම පිළිපැදීම එතුමාගේ සුවිශේෂ ලක්ෂණයක් විය. නිදහස් සටනට හා අමාත්‍යප සටනට උරදුන් මෙතුමා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1915 දී සිරගත කරනු ලැබීය. හිරෙන් නිදහස් වූ පසු එම සටන නොනවත්වාම ඉදිරියට ගෙන ගිය මෙතුමා අනුරාධපුරයේ වල්බිහිව තිබූ සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු රැස් කරමින් ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතුයැයි මහත් හඬක් නැගීය. වගකිව යුත්තන්ට තරයේ ඒ පිළිබඳව කරුණු දැක්වීය. මේ රටට නිදහස ලබා ගැනීම, බෞද්ධාගමේ අභිවෘද්ධිය ඇති කිරීම, බෞද්ධ අධ්‍යාපනය ස්ථාපනය කිරීම, ඉපැරණි බෞද්ධ සංස්කෘතිය නගා සිටුවීම, මේ රටේ ජනතාව ඒ පිළිබඳව දැනුවත් කිරීම සහ රටවාසීන් වැරදි සිරිත් විරිත් වලින් මුදවා ගැනීම ආදිය තම ජීවිතයේ අර්ථයසේ සැලකූ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා 1913 වසරේ පරලොව සැපත් විය. මීගමුවේ අඟුරුකාර මුල්ලේ පිහිටි වලිසිංහ හරිශ්චන්ද්‍ර විදුහල අපට මේ ශ්‍රේෂ්ඨ සිංහලයා සිහිපත් කරයි.